Hi guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අදත් මම vlog එකක් අරගෙන ආවා. ඉතින් අද vlog එක නම් එක දවසක vlog එකක් නෙවෙයි. මේක දවස් කීපයක එකතුවක් කිව්වොත් හරි. ඉතින් එක දවසක විතරක් vlog එකක් කරනවා කියලා කන්ටිනියු කරගෙන යන්න පටන් ගත්තට ඒක හරියට කරගන්න බැරි වුණා. ඉතින් ඔහොම දවස් ගාණක්ම බැරි වුණ නිසා මම හිතුවා ඒ කරපු දවස් ගානම එකතු කරලා ලස්සන බ්ලොග් එකක් හදන්න ඕනි කියලා. ඉතින් අද ඇවිල්ලා සෙනසුරාදා දවසක්. අද ජූලි 18 වෙනිදා. ඉතින් මම මේක වොයිස් කරන්නේ 25 වෙනි සෙනසුරාදානේ. ඉතින් ඒ කියන්නේ අද. ඉතින් මීට සතියකට කලින් ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක් තමයි මේ. ඉතින් අද මම පොඩි ගමනක් යනවා. ඉතින් අද මම යනවා අපේ කිරියම්මව බලලා එන්න. ඉතින් එයා අපේ ගෙදර තමයි හිටියේ. හැබැයි ඒ වුණාට එයා වැටිලා එයාගේ කකුලක් චුට්ටක් ඩැමේජ් වෙලා. ඉතින් ඒකට බෙහෙත් කරන්න අපේ නැන්දලාගේ ගෙදර තමයි ඉන්නේ. ඉතින් එහෙට මම දැන් අපේ ගෙදර ඉඳන් පයින් යනවා. ලොකු දුරක් නැහැ. ඉතින් ඔය තියෙන්නේ අපේ ඉස්කෝලේ ගාවින් තමයි යන්න තියෙන්නේ. ඉතින් අද සෙනසුරාදා හින්දා මම කලින්ම ඉතින් පිටත් වුණා. දැන් 9ට විතර ඇති. ඉතින් ඔතනදි මං ඔයාලට පෙන්නන්නේ හරිම පොඩි දුරක්නේ. ඒ වුණාට අපේ ගෙදර ඉඳන් නන්දලාගේ ගෙදරට ගොඩාක් දුරයි. විනාඩි 30ක 40ක වගේම දුරක් තියෙනවා. ඉතින් එන්න අපේ ඉස්කෝලේ පහු කරලත් විනාඩි 5ක වගේ දුරක් තියෙනවා. ඉතින් එතකොට බලන්නකෝ අපේ ස්කූල් එකට කොච්චර දුරද කියලා. ඉතින් පයින් එනවා නම් හරිද? බයිස්කලේ එක්ක එනවා වගේ නම් ඉතින් අපිට විනාඩි 5න් 10න් ආව හැකියි. ඉතින් මම කිරියම්ම බලන්න යන්න ගත්තේ යෝගට්. කිරියම්ම ගොඩාක් ආසයි යෝගට් කන්න. ඉතින් මේ යෝගට් චුට්ටක් වැඩිපුර ගත්ත නිසා මටත් ඔන්න එක යෝගට් එකක් හම්බුණා. ඉතින් ඒ යෝගට් එකත් කාලා මම ආව පොඩ්ඩක් එළියට ඇවිදින්න. ඉතින් මේ වගේ ලස්සන මල් జాතියක් මේ විදිහට කඩා හැලිලා වගේ පිපිලා තිබුණා. මුළු ගහක් පුරාවටම හරිම ලස්සනයි. ඉතින් මේ කාලේ පායන කාලෙනේ. ඉතින් ඒක නිසා ඔකෙන් අත්තක් ගෙනihin හිටවන්නත් හිතලා ආය හිටවලා මැරෙනවනේ අපරාධනේ. ඒක නිසා වහින කාලෙකම ගෙනියනවා කියලා හිතුවා. ඉතින් ටිකක් වෙලා නැන්දලාගේ ගෙදර ඉඳලා මම කෙලින්ම ගෙදර එන්න පිටත් වුණා. මොකද ගොඩක් දවල් වෙලා තමයි තිබුණේ. ඉතින් එහි තියෙනවා ලස්සන බංකුවක් ගහක් යට හදලා එතන ඉඳගත්තාම මාර හෙවණක් තියෙන්නේ. හරිම සීතලයි. කොච්චර මේවා වුණත් හරි සීතලයි. මොකද ගස් යටනේ තියෙන්නේ. ඒ බංකුව හදලා විශේෂයෙන් නෙල්ලි ගහ යට. එතකොට නෙල්ලි ගහ දිහාත් බල අපිට ඉන්න පුළුවන්. ඉතින් මම වැඩි වෙලාවක් ගත කරන්නේ නැතුව ඉක්මනටම ගෙදර ආවා. ඉතින් මං ගෙදර එනකොට මෙන්න මෙයා වහලෙන් වැටිලා මෙයාගේ කකුල් දෙක කියන්නේ අල්ලනකොටත් එයා කෑ ගහනවා පව්. ඉතින් අම්මා මට කිව්වා එයා කුස්සියේ ඉන්නකොට එකපාරටම පූසේ කපනවා වගේ හයියෙන් කෑ ගහනවා ඇහුණලු. ඉතින් මේ ඇවිදින් බලනකොට මෙයා ඒ කියන්නේ අපේ මේ කිටි ඉන්නේ. එයා ඉතින් කකුල් දෙක ඇදගෙන දිව්වලු පව්. ඉතින් ඔයාලට මං පෙන්නුවේ පේර. එදා පේර කාලා ඔය තවත් දවසක් ඉස්කෝලේ ඇරිලා ආවා. ඉතින් අද එක්සෑම් එකේ අන්තිම දවස. අද මට තිබුණු සතුට ඇත්තටම කියලා නිම කරන්න බැරි තරම් සතුටක්. අතටුයි කිව්වේ නම් ඉතින් එක්සෑම් එක ඉවර වෙනවට නැතුව පොත් අල්ලන්නේ නැතුව ඉන්න එකට නම් නෙවෙයි. ඉතින් ස්කූල් ඇරිලා ඇවිල්ලා ඊට පස්සේ අවසාන දවසේ තිබුණේ මේ මියුසික්. ඉතින් මියුසික් පාඩම් කරන්න ඕනි කියලා හිතුවා. ඒ කියන්නේ අද ඇවිල්ලා බදාදානේ. ඉතින් අවසානයේටම ඉවර වෙන්නේ බ්‍රහස්පතින්දා. ඉතින් බදාදා තිබුණේ විද්‍යාවයි පුරවැසි. ඉතින් ඒ දෙක ඉවර කරලා සංගීත තමයි ඉතින් බ්‍රහස්පතින්දා තියෙන්නේ. ඒක ඉවර කරන්න ඕනේ. දැන් පාඩම් කරලා ඉවර කරන්න ඕනේ.
මගේ ටේබල් එකට ස්ටඩි ටේබල් එකට අලුත් යාළුවෙක් එකතු වුණා. ලොකු එක්කෙනෙක් නම් නෙවෙයි. මෙන්න මේ අයිස්ක්‍රීම් කප් එක. ඉතින් ඒක අපි ළඟකදී අයිස්ක්‍රීම් කෑවා. පයිනැපල් අයිස්ක්‍රීම් එක. ඉතින් කාලා ඒක මේ අයින් කරන්න වෙන හින්දාම මම ඒක තියාගත්තා මගේ මාක පෙන් එහෙම. දාලා තියාගන්න පුළුවන් එතකොට. ඉතින් බදාද තිබුණු විෂයන් වල සේරම පොත්පත් අයින් කරලා මියුසික් ගත්තා මම පාඩම් කරන්න. ඔය මම පොත් පැරලන්නේ ගිෆ්ට් එකක් දෙන්න. ඉතින් ඊළඟ දවසේ ගිෆ්ට් එක දෙන්නේ කාටද කියලා ඔයාලට බලා ගන්න පුළුවන්. ඊළඟ දවසේ ඉතින් කියමු නම්. මෙයාගේ දඟවාඩි ටිකකුත් ඉතින් බලලා තමයි පාඩම් කරන්න ගියේ. ඉතින් අද බදාදානේ. ඉතින් මේ වෙදි නම් එයාට පොඩක් හොඳයි. ඒ උනාට අර පපුවෙන් අර වඩා ගන්නකොට හයින් කෑ ගහනවා. ඉතින් පපුව එහෙම බිමට වදිලා ඇති. ඉතින් 25 වෙනිදා කියන්නේ අද වෙනකොට නම් එයාට කිසිම අමාරුවක් නැහැ. හොඳටම හොඳ වෙලා තමයි ඉන්නේ එයා. ඉතින් මට ඔයාලා කියන්න බලන්න. ඔයාලා කොහොමද පාඩම් කරන්න කියලා. ඇත්තටම කිව්වොත් මම නම් පාඩම් කරන්නේ ටිකක් හයියෙන්. ඔයාලා හිමින්ද පාඩම් කරන්නේ නැත්නම් ලියලියද පාඩම් කරන්නේ? මට නම් ලියලිය කොච්චර ලිව්වත් මට නම් පාඩම් හිටින්නෙම නැහැ. මම සමහරක් ඒවා පාඩම් හිටිනවා. ඉතින් අර සමහරක් ඒවා පාඩම් හිටින්නෙම නැහැ. ඉතින් ඒ වෙලාවට ලියන්න නැතුව පාඩම් කරගෙන යනවා. ඉතින් ටයිම් නැති වෙලාවට නම් වේගෙම පාඩම් කරනවා. වෙන කරන්න දෙයක් නැහැ. ඊට පස්සේ ආය ටයිම් තියෙන වෙලාවට බලාගෙන යනවා. ඉතින් මම පරිම පැයක් වගේ පාඩම් කරන්න නැති. මොකද මේ හුඟක් උගන්නලා තිබුණෙත් නැහැ. මේ සිලබස් එක කොහොමත් කවර් වෙලා තිබුණ නැති නිසා මම ආවා. ගොඩ කාලෙකින් මේ වගේ වැඩක් නම් කරේ නැහැ. පේනවනේ ඉතින් මගේ මෑ පාත්තිය මෑ කරල් මම හිටපු පාත්තිය එහෙම ඉනි කඩාගෙන වැටිලා මල් එහෙම හොඳටම වේලිලා. ඉතින් මගේ වගාව නම් අන්තිම බිඳුවට වැටිලා තමයි තියෙන්නේ. ඉතින් මං හිතුවා අද ටිකක් වෙලා තියෙන එකේ පොඩ්ඩක් ඒවට වතුර ටිකක් දාලා බහු සාත්තු පටන් ගන්න ඔය වතුර දාන්නේ දඹල පැලවලට. ඕක නම් හිටවලා තියෙන්නේ අපේ අම්මා. මම මෑ පැලයි ඔය මල් විතරයි හිටෙව්වේ. ඉතින් චුට්ටක් වැඩිපුර මම වතුර දාගත්තා. ඉතින් මම නම් වතුර දාන්නේ බකට් එකකට පුරවලා කෝප්පෙන්. ඉතින් එදා රෑ ඔන්න අපේ තාත්තා කර්ඩ් ගෙනාවා. ඉතින් මම ඒකට සීනි ටිකක් දාගෙන තමයි කෑවේ. මම පැණි දාගෙන කන්න කැමති නෑ. මට එහෙම කන්න අර රස සෙට් වෙන්නේ නැහැ. හරි. එතකොට අප්පිරියයි වගේ දැනෙනවා. මං ආස විදිහට සීනි දාගෙන කන්න. හැබැයි සීනි දැම්මත් පොඩ්ඩක් දාන්නේ නැහැ. මගේ කටට අර සීනි ඇට හැපෙන්න නැත්නම් සීනි ඇට හෝ වේවා කුඩු හෝ වේවා ටිකක් හොඳට හැපෙන්න ටිකක් වැඩිපුර පැණි රස එන්න දාගෙන තමයි මම කන්නේ. ඉතින් ඔන්න අද ඇවිල්ලා බ්‍රහස්පතින්දා ටර්ම් ටෙස්ට් එකත් ඉවරයි. ඉතින් අද මම යනවා පාටි එකකට. අද මම යන්නේ බිග් ගර්ල් පාටි එකකට. ඉතින් මං ඔයාලට ඊයේ අර පෙන්නපු ගිෆ්ට් එක ගත්තේ එයාට තමයි. ඉතින් චොක්ලට් උයි තව එක ගිෆ්ට් ගොඩාක් ගත්තා. ඒක නම් මම ඔයාලට පෙන්නුවේ නැහැ. ඉතින් දැන් මම මේ යන ගමන් තමයි ඉන්නේ. අද මගේ අවුට්ෆිට් එක වෙන්නේ ටී-ෂර්ට් එකයි ඩෙනිම් එකයි. ඉතින් කොණ්ඩේ පෝනියෙත් දාගෙන මම දැන් මේ පාරට යනවා. ඉතින් මම විතරක් තනියම යන ගමනක් නෙවෙයි. එයා අපේ ක්ලාස් එකේ යාළුවෙක්. ඉතින් එයා මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්ටයි තව යාළුවෝ කිප දෙනෙක්ටයි කියලා තිබ්බා. අපි කට්ටියම එකට තමයි යන්නේ. ඔය තියෙන මම ආපු පාර දෙපැත්තේ නම් චුට්ටක් කැලේ රැහිලා තමයි තියෙන්නේ. මේ දවස්වල මේ පැත්තට හුඟක් හුළඟ. මන් දැන් මේ පාරේ තමයි ඉන්නේ. අපේ පාරගාවට අපේ යාළුවෝ 4 දෙනෙක්ටනේ කියලා තිබුණේ. ඉතින් එතකොට එක්කෙනෙක් එනවා කිව්වා යාළගේ
තාත්තත් එක්ක බයික් එකේ අපි මමයි තව යාළුවෝ දෙන්නෙකුයි තමයි යන්නේ. ඒ දෙන්නගෙන් එක්කෙනෙක්ගේ බයික් එකක තමයි අපි යන්නේ. ඉතින් ඉතුරු එක්කෙනා අපේ පාර ගාවට පයින් එනවා කිව්වා ගොඩක් දුර නැති නිසා. අපි ඉතින් මම ටිකක් වෙලා යනකම් හිටියා එයාලා එනකම් මම පාරට ඇවිල්ලා විනාඩි 15කට විතර පස්සේ තමයි ඒ දෙන්නම ආවේ. මන් මේ ඔයාලට පෙන්නන්නේ අපේ දෙවට ළඟ තියෙන කෝන් ගහේ තියෙන කෝම් පොතු ගොඩ ගහේ නෙමේ පාරේ තියෙන කෝම් පොතු ගොඩ හුඟක් මේ කෝන් වැටිලා ඒවා අපරාධ. ඉතින් කඩන්නත් බැහැ ගොඩාක් උස්සයි ගහ. දැන් ඉන්නේ මේ පාටි එකේ. ඉතින් අපිට ආපු ගමන් බීම හම්බුණා. ඉතින් අර අනිත් යාළුවා නම් එන්න බැරි වෙලා කියන්නේ එයා මගට එනකොට එයාගේ බයික් එක කැඩිලා. ඉතින් ඊට පස්සේ ආපහුම ගෙදර ගිහිල්ලා පව් ඉතින් එයා එනකන් කියලා අපි හිටියා. බීමක බීලා අපි ආයෙ පාරට ගියා එනවද කියලා බලන්න. ඒත් නැහැ. ඊට පස්සේ එයා අපිට කෝල් එකක් දීලා කිව්වා මෙහෙමයි මට එන්න වෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ ඉතින් අපි තුන් දෙනා ආපහු ඇවිල්ලා මේ කෑම කෑවා. කෑම කාලා හැම මේකේ පොඩක් ස්පීඩ් එක වැඩි. ඊට පස්සේ අපි ගියා යාළගේ ගෙදර. එහා පැත්තේ තියෙනවා ඇඹිල්ල ගහක්. යාළගේ වත්තේමයි. ඉතින් ඒ ඇඹිල්ල ගහේ ඇඹිල්ල තියනවාද කියලා බලන්න. ඉතින් එයා අපිව එක් කරගෙන ගියා. හැබැයි ඇඹිල්ල නම් අවාසනාවට තිබුණේ නැහැ. ඔන්න පාටියේ අපි පැයක් විතර ඉඳලා පාරට ආවා. ඉතින් යාළුවාගෙම කියන්නේ අපි ආපු එක්කෙනාගෙම අම්මා එනවා කිව්වා අපිව එක් කරගෙන යන්න. ඉතින් ඒ අතරේ හිටියා පැය විනාඩි 45ක් විතර හිටියා. ඒ තාම නැහැ. ඊට පස්සේ අපි ආවා. ඒ ළඟ තිබුණා රඹුටන් කඩයක්. පොඩි රඹුටන් කඩයක්. ලොකු දුරක් ගියේ නෑ. විනාඩි 2-3ක දුරක් තියෙන. ඉතින් එතනින් රඹුටන් ගත්තා අපි. ඊට පස්සේ ගඩු ගොඩක් තිබුණා. ගඩු ගොඩක් ගත්තා. ඉතින් අපි ඊට පස්සේ ආපහු හිටිය තැනට ගිහිල්ලා දැන් මේ ගඩු ගොඩ අරන් ගිහිල්ලා අපි කෑවා. ඉතින් ඔය විදිහට තමයි දවස් කීපයක එකතුවක් ගෙවුනේ. ඉතින් එහෙනම් මං අදට ගිහින් එන්නම්. මේ බ්ලොග් එක බලපු හැමෝටම ගොඩක් thank you. ඉතින් ආයෙමත් දවසක ලස්සන බ්ලොග් එකක් අරන් එනකන් හැමෝම සතුටින් ඉන්න. bye.